හෙලු ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔරුවෙල්ල බීච් බලපිටිය. අද අපි යන්න හදන්නේ ඔරුවෙල්ල බීච් බලපිටියට. එක්සෑම් පැට්‍රිකල් එක්සෑම් මේ හැම දෙයකටම පස්සේ අපි ගියා නීර බලන්න. නීර බලන්න ගියාට පස්සේ තමයි අපිට මේ ලොකේෂන් එක බලන්න යන්න ඕනි කියලා හිතුනේ. ඔයාලා කාටවත් මතකද බලන්නකෝ මෙන්න මේ ලොකේෂන් එක. අපි අද යන්නේ ඔරුවෙල්ල බීච් එකේ තියෙන මෙන්න මේ ලස්සන ලොකේෂන් එක බලන්න තමයි. ඇත්තම කිව්වොත් ගෙවිලා ගිහපු මාස කීපය හරිම බිසි වුණා. TikTok එකේ සහ YouTube එකේ හැමතැනම ප්‍රසිද්ධ විද්‍යාවක් විදිහට ඔරුවෙල්ල බීච් එක මේ දවස්වල සඳහන් වෙලා තිබ්බා. ඉතින් අපිත් කල්පනා කරා කලුතර ඉඳලා වැඩි දුරකුත් නැති හින්දා ඔරුවෙල්ල බීච් එක බලන්න යන්න. බෙන්තර ඒ වගේම අහුන්ගල්ල ඊට පස්සේ කොස්ගොඩ පහ වුණාට පස්සේ තමයි අපිට මේ ලස්සන ලොකේෂන් එකට යන්න පුළුවන්. බීච් එක තියෙන්නේ නම් ප්‍රධාන පාර අයිනේ නෙවෙයි. ඔයාලට බස් එක ගියොත් නම් වීල් එකක් හරි අරගෙන යන්න වෙනවා. අපි බයික් එකේ ගියපු හින්දා බයික් එකෙන් නම් එතෙන්ටම යන්න පුළුවන්. කාර් එක ගියත් ඕනම වාහනයක ගියත් එතෙන්ටම යන්න පුළුවන්. හැබැයි පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා බස් එක ගියොත් නම් එතෙන්ටම යන්න වෙන්නේ නැහැ. මේ වෙනකොට එතන පාකින් වගේම හැම දෙයකටම ඊට පහසුකම් තියෙනවා. ඔයාලා අරගෙන යන බෑග්, හෙල්මට් ඕනම දෙයක් තියලා ඔයාලට නිදහසේ එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් ගහලා වීඩියෝ කරලා ඕන විදිහට බලලා එන්ජොයි කරලා එන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අන්තිමට අද දවසේ අපි ලොකේෂන් එකට ආවා. මේ තමයි ඔරුවෙල්ල බීච් එක. ඔයාලට පේනවනේ හරිම ලස්සනයි. වතුර ටික උනත් තියෙන ලස්සනම ලොකේෂන් එකක් තමයි මෙතන. මෙතනට ගියාම හිතනවා මේක ලංකාවද කියලා. කිව්වොත් මං හරිම ආස දෙයක් තමයි බීච් එක සහ බීච් එකේ ඉන්න මාළු සහ බීච් එකේ ඉන්න සත්තු. මං ලස්සනට ඉස්සරවම දැක්කේ මෙන්න මේ දෙන්න. මේ දෙන්න තමයි මං බීච් එකේ ඉස්සරවම දැකපු දෙන්න. අපි එදා යනකොට බීච් එක හරිම බිසි වෙලා වෙඩින් ප්‍රී ෂූට්, බර්ත්ඩේ ෂූට් මේ වගේ ගොඩක් දේවල් මෙතන දැන් සිද්ධ වෙනවා. සමහරුන්ට පොලිමේ ඉන්න වෙනවා මේ ලොකේෂන් එකේ ෆොටෝ එකක් ගන්න. අපි දෙන්න නම් ඉතින් ඒ දිහා බලන් ඉන්න නැතුව මුළු බීච් එක පුරාම ඇවිද්දා. මෙතන තියෙන ගලක් උඩ නැගලා වටපිටාව බලපුවාම ඕන කෙනෙක්ට හිතෙනවා මේක ලංකාවද කියලා. ඇත්තම කිව්වොත් ඒ තරම්ම මෙතන වටපිටාව හරිම ලස්සනයි. හිතා ගන්න බැරි තරම්, මට වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. ෆිල්ම් එකේ ලොකේෂන් එකේ තියෙන මේ ගල් දෙක පහු කරලා ටිකක් ඉස්සරහට ආපුවම මෙන්න මේ චූටි ගල් දෙක පැද්දින් එහා පැත්තට ගියාම තියෙන්නේ මාරම ලස්සන ලොකේෂන් එකක්. අපි දෙන්න කොහොම හරි මෙන්න මේ ගලක් උඩට නැගලා වටපිටාවේ තියෙන හැම දෙයක්ම ලස්සනට බැලුවා. පේනවනේ මෙතන මාරම ලස්සනයි.
ඔයාලට පුළුවන් මේ ඔරුවෙල්ල බීච් එකේ කැම්පින් කරන්න. මේ පේනවනේ ඔයාලට අර ඈතින් පේන්නේ කැම්පින් කරන්න ආපු කට්ටියක් ගහලා තියෙන කැම්පින් කූඩාරම් ටික. ඒ වගේම තමයි මෙතන හොඳට කොරල් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඩයිවිං කරන්න පුළුවන්, කොරල් බලන්න පුළුවන්, ලස්සන මාළු බලන්න පුළුවන්. මෙතන හරිම ලස්සනයි. ඔය විදිහට අපි ඔරුවෙල්ල බීච් එකේ ඉඳලා ඇති වෙනකම් ෆොටෝ ගහලා ලස්සන හොඳට විඳලා එනකොට අතරමඟදී අපිට මාදලක් ඇදලා තියෙනවා දකින්න හම්බුණා. මාදලෙට මාර විදිහට මාළු අහු වෙලා හිටියා. හොඳ අස්සන්නක් තිබ්බා. මමගේ ජීවිතේ පළවෙනි පාට තමයි මේ වගේ දෙයක් දැක්කේ. අපි දෙන්නා දුවලා ගිහින් එතෙන්ටත් පොඩ්ඩක් ඔළුව දැම්මා.